ගයිස්, ඔයාලට කොහොමද? ඉතින් මේ තමයි අපි දෙන්නගේ තවත් ලස්සන දවසක් ගෙවුණු විදිය. අද අපි ආවේ ලැවෙන්ඩර් ගාඩන් හොටෙල් එකට එක දවසක් ඉන්න. ඉතින් මේ තැන දැක්ක ගමන්ම අපිට මතක් වෙන විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි අපි දෙන්න වෙඩින් එක ගත්තෙත් මේ හොටෙල් එකේමයි. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්නගේ රූම් එක. ඉතින් මේ තමයි රූම් එකේ ටී කොෆී හදාගන්න ප්ලේස් එක. ඉතින් මේ තමයි අපි දෙන්නගේ රූම් එකේ view එක. ඉතින් අපි එළියටත් ගිහින් බලමු බැල්කනි එකේ view එක කොහොමද කියලා. ඉතින් රූම් එකයි view එකයි ගැන කිව්වොත් නිදහසේ ඉන්න පුළුවන් ලස්සන තැනක් කියලා කියන්න පුළුවන්. අපි ගිය දවසේ සැරින් සැරේට වගේ වැස්ස. ඒ හින්දා අපිට එළිය කොහෙවත්ම ඇවිදින්න නම් යන්න උනේ නැහැ. මේ දවස්වල ඉතින් හැමතිස්සෙම වගේ වැස්සනේ. මේ වැස්සයි උණුමුණු ප්ලේන්ට් එකයි කියන්නේ වෙනමම එකක් නේද? ඔයාලටත් එහෙම නේද? හරි, ඔන්න එහෙනම් අපේ ඩිනර් ටයිම් එක. අපි ඩිනර් වලට ගත්තේ චිකන් ක්‍රීමි සුප් එකයි, චිකන් නාසි ගුරාන් එකයි, සැලඩ් එකයි. හරි, මේ ඉතින් ඊට පස්සේ දවසේ උදේ බ්‍රෙක්ෆාස්ට් ටයිම්. අපි උදේට ඕඩර් කරේ මික්ස් නූඩල්ස් එකක්. ඒක නම් මාරම රසයි. ලන්ච් ටයිම්. ඔන්න ඉතින් අපි ලන්ච් එකත් අරගෙන රෙඩි වුණා ගෙදර යන්න. අපිට හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න තිබ්බේ දවල් 12ට. ඉතින් අපි චූටි චැට් එකකුත් දාගෙන ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. හරි, එහෙනම් ඔන්න ඔහොම තමයි අපේ මේ ලස්සන දවසේ ගෙවුනේ. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.